welcome back to my YouTube channel. ඉතින් මම අද study leave එකේ vlog එකක් කරන් යනවා කියවනේ. ඉතින් අද දැන් වෙලාව 8:10යි. අද මට lab exam. කියන්නේ final lab exam එක කියන්නේ subject තුනේ biochemistry lab exam එක අද උදේ 9ට තියෙන්නේ. ඉතින් මම අද තනියම වෙන vlog අනිත් new vlog ඔක්කොගෙම මගේ යාළුවෝ හිටියනේ. අද ඒගොල්ලෝ නැහැ. මොකද ඒගොල්ලෝ කරන subject combination වෙනස්, මම කරන combination එක වෙනස්. ඉතින් මට අද lab exam තියෙනවා. ඉතින් මම අද බෝඩි මේ තමයි ආවේ කලින් දවසේ ඇවිල්ලා. ඉතින් අද ටිකක් වෙනස්. අද පාඩම් කරනවට වඩා මම අද ඕගොල්ලන්ට වෙනස් විදිහේ දෙයක් කරන්නම් කියලා හිතුවා. කියන්නේ මගේ channel එකේ මීට කලින් publish වෙලා නැති විදිහේ වීඩියෝ එකක්. දැන් ඉතින් එහෙනම් මම යන්න තමයි හදන්නේ. බලමු අද කොහොමද මේ දවස ගෙවෙන්නේ කියලා. Stay tuned. දැන් ඉතින් මම ඔන්න අපේ ෆැකල්ටි එකට ආවලමයි. හරිද? අද මම කියවනේ බයෝකෙමිස්ට්‍රි ලැබ් එක්සෑම් එක තමයි තියෙන්නේ. ඉතින් අද බලමු මම මේ අහන්න බයෙන් යන්නෙත් කොයි වගේ අද වෙයිද ලැබ් එක්සෑම් එක. ඉතින් එහෙම හිතා තමයි යන්නේ. මොකද කැම්පස් එකත් අද පාළුයි ළමයි. ඕක ලැබ් එක්සෑම් එක අපිට තියෙන සෙනසුරාදා දවසක. ඉතින් දැන් වෙලාව 9ට තමයි පටන් ගන්නවා කිව්වේ. 8:00යි මේ වෙද්දි මං ආවා. මොකද ඒතර බයක් නැති වෙනවනේ කැම්පස් එකට කලින් ආවහම කියලා. තව දෙයක් තමයි මේ ඉඳලා ලැබ්තරම ලැබ් එක්සෑම් එක පටන් ගන්න ටිකක් පරක් වුණා. ඒකට ටිකක් අර අවුලක් නැති වුණා. අර හරිම ෆ්‍රෙන්ඩ්ලි විදිහටම නනත් මට ලැබ් එක්සෑම් එක මැනේජ් කරගන්න පුළුවන් වුණා. ඉතින් හරි අපි ගිහින් බලමු. ඉතින් අපි මේ ඔතෙන්ට වෙලා තමයි සමහරේ පාඩම් කරන්නේ. දැන් ළමයි මේ ලැබ් එක්සෑම් එක ඉවර වෙලා. හරිද? වතුරත් ඉවරයි. කියන්නේ එච්චරටම ටිකක් මම බයත් වුණා පොඩි. දන්නේ නැද්ද ඉතින් අර පිස්සුවක් නඩරන්නේ කොහොමද එක්සෑම් එක හදාසලා. අපේ මට ඒක ෂේප් එකේ මැනේජ් කරගන්න පුළුවන් වුණා. ඉතින් දැන් මම යන්නේ පොඩ්ඩක් shopping කරන්න. හරිද? පොඩ්ඩක් shopping කරන්න කියන්නේ groceries වගේ ගන්න නැතුව වෙන shopping උත් නෙමෙයි. හරිද? ඉතින් ඔන්න අපි බලමු මොනවද මං ගන්න කියලා. exam ඉවරුනේ. අත්තරම මට මෙහෙම පාරේ බ්ලොක් කරලා ගිහලා තාම පුරුදු නෑ. හරි ලැජ්ජයි කොහොමද දැන් යන්නේ. දැන් ඉතින් කන්න ඕනනේ. අපි බලමු. Hi guys, දැන් ඔයගොල්ලෝ දැක්කත් මම shopping නෙමෙයි ඉතින් පොඩි බඩු වගේක් ගන්න ගියා. ඊට පස්සේ මට එන ටික වීඩියෝ ගන්න බැරි වුණා. ඇවිල්ලා චේන්ජ් කරගෙන රෙඩි හොදලා ඉඳගත්තා. මම වෙලාව එකයි. ලවට කන්න බඩි කෙනෙක් නැහැ. මම මේ දවස්වල ගියා අතන ඉඳන්නේ නැහැ. මම බත් කන්න හිතෙන්නේ නැහැ. අපි ඉඳක් යනවා. මම කන්න හිතෙන්නේ නැහැ. කෑම වලට දාගන්න හිතන්නේ. ඇයි දන්නේ? බලන දවසක් දෙකක් බලලා බලන්න. ඉතින් ඒක හිතම මම පිටින් කෑම ගන්න යන්නේ නැහැ බඩ අවුල් වෙයි කියලා. ආයෙ චුට්ටක් කාලා එහෙම ෂේප් එකකින් ඉන්න කියලා තමයි හිතන්නේ ඉන්නේ. ගෙදරම හදාගෙන. තව දැන් අද ලැබ් එක්සෑම් තිබුණා. අද බයෝකෙමිස්ට්‍රි ලැබ් එක්සෑම් තියෙන කියලා මම ඔයාලට දෙකින් වනේ යන්න කලින්. thank god. මම ගේමක් ගහලා ඒක කරගත්තේ.
මම කලබල වුණා. ඒ නිසා මට ග්‍රාෆ් එක අඳින්න පොඩ්ඩක් අර මේ පිස්සුනට මම අපව හදාගත්ත වෙලාවට ඒක මට නෝට් උනේ. ගාඩි දාලා හොඳට බය වෙලා හිටියේ. දැන් වැඩ කරන්න පටන් ගන්න ඕනේ. පොඩ්ඩක් රිලැක්ස් එකකින් ඉඳලා ඊපස්සේ මම වැඩ කරන්න පටන් ගන්නවා. හරි මම කියන බෝඩින් ගැන කියනකොට දැන් ඔයගොල්ලෝ හොස්ටල් එකක් මම කියන හොස්ටල් එකක් මම කලින් වීඩියෝ එකේ කිව්වා. ඔයගොල්ලෝ ඇවිල්ලා බලන්න. හරිද? ඔය නම්බර්ස් ඕන තරම් කැම්පස් එකට එන පාරේ මේ කන්ද කියලා තියෙන කැලණි කන්ද කියලා කියන්නේ. මේ කැලණි කන්දේ යන අපේ කැම්පස් එකට යනකොට දෙපැත්තෙම ගහලා තියෙනවා මේ ගහලා තියෙනවා දෙපැත්තේ නම්බර්ස් බෝඩින්. හරිද? ඒකට ඒවට කතා කරලා ඒකවත් ඒ තැන් බලන්න යන්න ඕගොල්ලෝ අනිවාර්යයෙන්. නැතුව යන්නේ නැතුව ඔයගොල්ලෝ ආගේ තියෙන ෆොටෝස් එවන්න කියලා ඔය එවන ෆොටෝස් වල තත්ත්වෙ නෙවෙයි එතෙන්ට ගියාම තියෙන එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ. ඉස්සරහට අලුත් දේවල් බ්ලොග් ගොඩක් ඉස්සරහට එනවා. මට මේ දැන් ඉන්නේ වගේ ස්ටඩි ලීව් එකේ මට හැමදාම රෙකෝඩ් කරලා එඩිට් කරන්න කියලා කියනවනේ. ඒ නිසා ඉගෙන ගන්න වෙන එකක් නෑ. මම මේ ඔක්කොම එකතු කරලා හරි කොහොමද එක බ්ලොග් එකක් දානවා කියලා මම හිතානේ ඉන්නේ. තව ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ දැන් ගොඩක් කට්ටිය. හරිද? මට සමහර ප්‍රයිවට් මෙසේජ් දාලා ඒ කියන්නේ මට සතුටුයි. ඒත් මම ගොඩාක් තැන්ක් යූ. හරිද? මම හිතේ අරමුණ මගේ ඔයාලා එක මේ දේවල් ෂෙයා කරගන්න. මම කැම්පස් එන්න කලින් මේ අයිඩියා එක මම ගොඩාක් සීනියර්ස්ලාට එක්කෙනා මාර්ගෙන් කතා කරගෙන දැනගත්තා. ඒකට ඒ අපහසුතාවයට ඕගොල්ලෝපත් වෙන්නේ නැහැ නේ. මම ඕගොල්ලන්ට ඒ දේවල් ෂෙයා කරනවා. මට මාර්ම සතුටුයි. ඕගොල්ලන්ගේ කමෙන්ට් ඒකට ගොඩක් කමෙන්ට් විතරක් නෙමෙයි නේද? මගේ ජසන්ද මාර්ම තැන්ක් යූ. මට ගොඩාක් සතුටුයි හිතෙනවා. ඒ වගේම මේ සබ්ස්ක්‍රයිබර්ස්ලාත් වැඩි වෙලා තියෙනවා. ඒකට ඔයගොල්ලන්ට තැන්ක් යූ. ඉතින් මේක බලනවා. ඔයාත් අලුත් කෙනෙක් නම් මගේ channel එකට ගිහින් බලන්න ඔයගොල්ලන්ට වැඩගත් වෙන වීඩියෝස් තියෙන්නේ. ඒවා බලලා මේ වලට තමයි මේක වැදගත් කියලා වැදගත් දෙයක් තමයි මම කියන්නේ සපෝට් එකක් විදිහට channel එක subscribe කරන්න. ඔය චුට්ටු දුරයි අපිට යන්න තියෙන්නේ මේ 1000ක් වෙන. මම බලමු එතකොට ඉස්සරහට උඩ වඩා හොඳ දේවල් වෙයි. හරි. අපි බලමු. මම මේ පොඩි ස්නැක් එකක් ගන්න ගමන් ඉන්නේ. පොඩ්ඩක් උදා ගන්නේ නැහැ. ඒක ස්ටාර්ටින් ගන්නනේ. බලමු. ළමයි මම උයා ගන්නවා. කියන්නේ උයනවා කියලා තවටයි රැටයි දෙකටම එකක්. උයන එක නම් මට වීඩියෝ කරන්න තරම් දෙයක් නෙවෙයි. දැන් බත් එක ගැහුවා. මට හිතුණා පොඩ්ඩක් සැරට කන්න කියලා. ඉතින් ඒ හින්දා මම සෝය එකක් ගත්තා. ඒක හදා ගන්නවා. මට මස් මාළු බිත්තර මොකද කන්න මේ හිතෙන්නේ නැහැ. කන්න බයයි ළමයි. ඒ හින්දා ඔය එළවලු ගත්තා එකේ මොනා හරි හදා ගන්නවා කියලා. ඊපස්සේ අයිඩියා එක වෙනස් වුණා. ටිකක් සැරට කෑවොත් හොඳයි කියලා. ඉතින් මම ගියලා ඔයාලට පෙන්නන්න. Hi guys, අපි නෙමෙයි මම ඉව්වා. ඉතින් මහල දෙයක් නම් හදාගත්තේ නැහැ. ඉයලා දැන් තියෙන්නේ කන්න තමයි. කන්න හිතෙන්නේ නැහැ මන්දා. හෙලෝ ළමයි මම නාගත්තා. හරිද? ඉතින් ඔන්න විදිහ තමයි යූෂුවල් ඩේ එකක් වෙන්නේ. දැන් මම කන්න යන්නේ. හරිද? කාලා වැඩ කරනවා කියලා මම හිතන්නේ. So අපි බලමු. දැන් මේ වෙද්දිම වෙලාවම 4ට කිට්ටුයි. මට හිතුවා නෑලා රිෆ්‍රෙෂ් වෙලාම හැමදේම කරන එක දැන් මම කන්න යනවා කියලා කලිනුත් කිව්වනේ මම කෑවේ නෑ. දැන් තමයි කන්නේ. හරි ළමයි මම මෙතන ඔය දැන් කියන්නේ ඇත්තටම වීඩියෝ එක දිග වෙනවා. හරිද? මම ඒ හින්දා වොයිස් ඕවර් කරනවා කියලා හිතුවා. මම මෙතන එන හෙමින් කතා කරන්නේ. නෑ මම කියන්නේ මේකයි දැන් මම උතනදී මේ ඇත්තටම ඔයගොල්ලන්ට උයලා කෑවේ නෑ. කාලා ඊට පස්සේ වැඩ ගන්න තමයි යන්නේ. හරිද? ඉතින් ඔතන මම කියන්නේ ඇත්තටම දැන් මම ෆස්ට් ටයිම් තමයි මම තනියම ඉන්නේ. කියන්නේ තනියම ඉන්නවා කියන්නේ බෝඩිමේ තනියම ඉන්න ෆස්ට් ටයිම් එක. හරිද? ඉතින් එතකොට දැන් අනිත් යාළුවෝ ඔක්කොම ගෙදරනේ. එතකොට මට ගෙදර ඇත්තටම මතක් වෙනවා. ගෙදර හිටියා නානේ ෂෝක් නේද? ඒ වුණාට අපේ ප්‍රොෆෙසර් කෙනෙක් කිව්වා අපි කැම්පස් එන්නේ ස්මූත් කම්ෆර්ටබල් ලයිෆ් එක ගත කරන්න නෙමෙයි කියලා. මොකද ඕක දැන් මගේ ඔළුවේ රව් පිළිරව් දෙනවා. ඒක ඇත්ත. අපි එන්නේ ස්මූත් කම්ෆර්ටබල් ලයිෆ් එක ගත කරන්න නෙමෙයි. මම ඒක පිළිගන්නවා. ඉතින් ඒ දේ මොටිවේෂන් එකක් වෙලා ගෙදර හිටියාම මම වැඩ කිරින්නේ නැහැ. ඇඳට පැන්නාම ඉතින් ඇඳට පැන්නම තමයි අම්මලා එක්ක කියවනවා අරව මේව. මොකද දැන් එහෙම ඉන්න තිබ්බලම ඔක ස්ටඩි ලීව් එක නෙවෙයි වැකේෂන් එක නා. මේක වැකේෂන් එකක් නෙමෙයිනේ ස්ටඩි ලීව් එක. ඉතින් ඒ හින්දා මම ඉතින් ඔය ඒ ගැන තමයි විස්තරේ කියන්නේ.
හරි ළමයි. දැන් මම ඕකත් මම මියුට් කරා. මොකද සෑහෙන්න දික් වෙනවා මේක එහෙම ගියොත්. හරිද? මොකද දැන් මම උතන කියන්නේ මේ අපේ ලැබ් එක්සෑම් එක ගැන සහ ඔයගොල්ලන්ට මේ මොනවාද අපේ වැකේෂන්. හරිද? අපේ වැකේෂන් එකේදී සතියයි. ඉතින් සාමාන්‍ය සති දෙකක් දෙන්න ඕනේ. මන්ද අපේ ඉක්මනට ඉවර කරන්න ඕනේද කොහෙද? ඉඳද කොහෙද? වැකේෂන් එක සතියයි දෙන්නේ. ස්ටඩි ලීව් එක සති දෙකයි එක්සෑම් මාසෙම වගේ තියෙන. හැබැයි හොඳ දෙයකට තියෙන අර එක්සෑම් අතර කාලය. හරිද? කියන්නේ එක්සෑම් එකට එක් සබ්ජෙක්ට් එකක් අතර කාලය සම දවස් 4ක් වගේ සමහරවිට මොනවා සමහරවිට සතියකටත් වැඩිය හම්බ වෙනවා. ඉතින් ඒ හින්දා හොඳයිනේ. ඔය පේනවා හොඳටම අර තනිකම හින්දා වන්දන පිස්සු කියවලා තියෙන්නේ කියලා මට දැන් මේ වීඩියෝ එක එඩිට් කරද්දී hina යනවා. හරිද? ඉතින් මං කියන්නේ ඒව ගැන තමයි. ඉතින් ඔය ඉස්සරහට මම වීඩියෝ ස්පීඩ් අප් කරන්න එකම දේ මම ගොඩක් කියනවා. අර මට ඉතින් අර මතක නැතුව කරකි කිව්වද මේක කිව්වද කියලා. තව මම මොන හරි දැන් මේ වොයිස් ඕවර් කරද්දි මතක් වුණොත් මම ඒ දේවල් මේකට ඇඩ් කරන්නම්. හරි? හරිද? දැන් මම වැඩ පටන් ගන්න යනකොට දැන් මම ලියාගත්ත මොනවද තියෙන්නේ කරන්න තියෙන්නේ කියලා. මෙන්න මේ ටික තමයි මට කරන්න දෙන්නේ. මේ සබ්ජෙක්ට් මේ ටික තමයි තියෙන්නේ. ඉතින් මේ පාඩ් බෙදෙන විදිහ උඩ මේ තියෙන්නේ කියන්නේ කෝඩ් එකක් තියෙනවා හැම එකටම. උඩ මේ තියෙන්නේ ඊයර් එක, සෙකන්ඩ් සෙම් එක. ඒක තමයි මේ ටික යන්නේ. හරි මම කියන්නේ හරි කරන්නේ. දැන් මම මෙහෙම ඉන්නකොට හිතපු දෙයක්. ඔයාලා කියන්නේ දැන් මම කියන දේවල් මම සමහර විට ඔයගොල්ලන්ට මතක් කරගන්න. මම කියන දේවල් කොයි වෙලාවල් වලට ඔයගොල්ලන්ට මතක් වෙන්නේ කියලා. හරිද? ඔයාලා ළමයි පටන් ගන්න. ඔයගොල්ලන්ගේ කියන්නේ දැන් ඔයාලා දැන් ගොඩක් අය මගෙන් අහන විදිහට ගොඩක් කට්ටියට මයික්‍රෝබයෝ කෙමිස්ට්‍රි ඒ පාත්‍රීස් වලට කැමති අය තමයි ඉන්නේ. මට ආව මැසේජස් වලින්. ඕක ළමයි ඔයගොල්ලෝ කැම්පස් ආවම වෙනස් වෙනවා. දැන් ඔයගොල්ලෝ ඔරියන්ටේෂන් ආවම තමයි සමහර බයෝ කෙමිස්ට්‍රි කියන සබ්ජෙක්ට් එකට 60යි ගන්නෙ. කියන එක දැනගන්නෙත් එතකොට. හරිද? ඒ කියන්නේ ඊට එතනින් ආස වෙන අයත් ඉන්නවා. මම බයෝ කෙමිස්ට්‍රි කරනවා.
ඔයගොල්ලෝ මාස 6ක් තියෙනවනේ හැම සබ්ජෙක්ට් එකම ඉගෙන ගන්න. මාස 6ක් තියෙනවා. මේ මාස 6 ඉගෙනගෙන යනකොට තමයි ඔයාලට තේරෙනවා මම මේකට කැමතියි වැඩිපුර. ඔයාලන්ට ඒක ලොකු chance එකක්. හරිද? ඒක ලොකු chance එකක් නෙමෙයි. ඔයාලට හම්බෙන ලොකු chance එකක්. ඔයාලා මයික්‍රෝ වලට කැමතිද නැද්ද? එතකොට කියාගෙන එනවනේ ඔයගොල්ලෝ නෑ මම මයික්‍රෝ කරන්නේ. හරිද? එහෙම කියලා කියාගෙන එන්න. එතකොට ඕගොල්ලන්ටම තේරෙනවා නෑ මම මයික්‍රෝ වලට කැමති නැහැ. හරිද? මම මයික්‍රෝ කැමති නැහැ. මම මෙන්න මේවට තමයි කැමති. කොහොම කියන ඕගොල්ලන්ට තේරෙනවා ටික ටික. මොන සීනයක් වෙනවා. හරිද? මොන එකක් වෙනවා. එහෙම වුණාට මොකද ඒකත් කමක් නැහැ කියමුකෝ. හරිද? ඒකත් කමක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. එන්න ඔයාලා අවබෝධ කරගන්න. හැබැයි ළමයි සමහර ළමයි ඉන්නවා මයික්‍රෝ බයෝ කෙමිස්ට්‍රි කරන්න පුළුවන්කම තිබිලා කරන්නේ නැහැ. සමහරට ඒගොල්ලෝ අකමැති. හරිද? කැමති නැතුව කරන්නේ නැහැ සමහරු. එතකොට තව සමහරුට එනවා එක මිස්අන්ඩර්ස්ටෑන්ඩින්ග්ස්. මයික්‍රෝ කියන්නේ මෙහෙමයි ක්‍රෙඩිට් ගන්න වැඩි සබ්ජෙක්ට් එකක්. කොහොම එනවා. ඔයාලට දැන් මම මේවා දැන් මේ ක්‍රෙඩිට් ගන්න ඒක නම් ඒව ගැන කිව්වට දැන් වැඩක් නැහැ ළමයි. මොකද කිව්වොත් මේ දැන් කිව්වට මම වැඩක් නැහැ කියන්නේ ඔයාලට ඒක මට කියන්නේ ඔය ක්‍රෙඩිට් 6 එකතු වෙලා තියෙන්නේ කොහොමද කියන එක පවා තේරුම් යයි මේ මයික්‍රෝ කරන්න ගියාම. ඒ කියන්නේ අපිට වෛරොලොජි, බැක්ටීරියොලොජි දැන් මේ මංගව තියෙන ටියුබ් ටික බැක්ටීරියොලොජි. හරිද? අපිට වෛරොලොජි තියෙනවා, බැක්ටීරියොලොජි තියෙනවා, මයිකොලොජි. ඒ කියන්නේ ෆංගයි කියන එක. ඒක තමයි සෙකන්ඩ් සෙම් එකේ තියෙන්නේ. ඒක ක්‍රෙඩිට් 6 එක කෝස් එකක්. හැබැයි ළමයි අනිත් සබ්ජෙක්ට් වල දැන් අපිට බලුවා මයික්‍රෝ වල කෝඩ් එකයි යන්නේ. දැන් මම ඔයාලට මේකෙත් පෙන්නන්නම්. මෙතන ක්‍රෙඩිට් 4ක් වල පේන්නේ. අන්තිමට තියෙන එක තමයි ක්‍රෙඩිට් ගන්න කියන්නේ. හරිද? මම ඔයාලට හොඳයි මේක ඔයාලට කියන්න. දැන් මෙන්න මේ තියෙනවනේ. මේ තියෙන ළමයි ක්‍රෙඩිට් ගන්න. හරිද? මේ තියෙන ක්‍රෙඩිට් ගන්න. එතකොට මේ තියෙන මේකට ඔයාලට පේනවා කෙමිස්ට්‍රි ගත්තොත් මෙතන කෙමිස්ට්‍රි ක්‍රෙඩිට් 4යි. දැන් මෙතන මම පැටලුණා මතකුණා මේක. එතකොට මෙතන බයෝ කෙමිස්ට්‍රි මේ ටික එකතු කරාම ක්‍රෙඩිට් කීයද? මෙතන ක්‍රෙඩිට් 6ක්. ඒක මෙයාගේ ක්‍රෙඩිට් 4ක්. තව ඔයගලන්ට ලැබ් එක වෙනම යනවා MIDI 12522 කියලා. මෙතන ක්‍රෙඩිට් දෙකක් තියෙනවා. එතකොට ක්‍රෙඩිට් 6ක් සම්පූර්ණ. හරිද? සම්පූර්ණ ක්‍රෙඩිට් 6ක් ඔයාලට එනවා. කට්ටිය කියනවා මේක ක්‍රෙඩිට් ගන්න වැඩිද? මෙතන ක්‍රෙඩිට් 4ක කෝස් එකක්. ඒ ක්‍රෙඩිට් 4 කියන්නේ තමයි පැය ගන්න. දැන් මේ පේන දෙක තියෙනවා. හැබැයි ඔයාලා බලන්න මෙතන ක්‍රෙඩිට් 6ක් නේ. මෙතන ක්‍රෙඩිට් 6ක්. ඔයාලට පේපර් 3ක් ලියන්න ඕනේ ක්‍රෙඩිට් 6 පේපර් වලට. හරිද? පේපර් 3ක්. හැබැයි මෙතන එක පේපර් එක ලියන්නේ. මොකද ඒ එක පේපර් ඇතුලේ ඔයගොල්ලන්ට chance එකක් හම්බෙනවා. එතකොට අඩුවන එක ප්‍රශ්නය වෛරොලොජි ගන්න අවුලක් තියෙනවා. ලියන්න තියෙන්න පුළුවන්. බැක්ටීරියොලොජි අල්ලන්න ලියන්න තියෙන්න පුළුවන්. හරිද? හැබැයි මම ඒ වල මේ වෛරොලොජි වෙනම පේපර් එකයි, බැක්ටීරියොලොජි වෙනම පේපර් එකයි, මයික්‍රොලොජි වෙනම පේපර් එකයි තිබ්බනම් ඔයාලට එහෙම අරින්න බෑ නේද? ඒක කොහොමද chance එක? ඒ හින්දා මේ ක්‍රෙඩිට් 4 තියෙන එක රිපීට් කරගන්න ඒ මොනවා කරගන්න යන්න එපා. මේක බොරුවට කට්ටිය කියන්නේ ඒගොල්ලෝ මයික්‍රෝ ක්‍රෙඩිට් ගන්න වැඩි ක්‍රෙඩිට් 4 යුනිට් කියන්නේ. ඉතින් මේවත් එහෙම තමයි ළමයි. මේ කඩලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇතිනේ මේ කඩලා තියෙන්නේ. හරිද? මේ දෙක එකට තිබ්බනම් එතන ක්‍රෙඩිට් 4ක්. හරි. සමහර ඒවා ලෙක්චර් කොන් යනවා. කියන්නේ ලැබ් එකට භාගයක් ලකුණු හම්බ වෙනවා පේපර් එකේ ලකුණු භාගයක්. ඒක කියන්නේ ලෙක්චර් කොන් කියන. හරි? ලෙක්චර් කොන්. ඒ කියන්නේ ලැබ් ප්ලස් පේපර්. හරි සමහරවල් මේකට 50% මේකට 50% මේ 50% වල ඇඩ් වෙන්න පුළුවන් ලැබ් රිපෝට් ඇටෙන්ඩන්ස්. හරි? ඇටෙන්ඩන්ස්. ඒක ඕවා එතකොට කවර්නයි ක්විස් තියෙනවා. ඒ වගේ අපි ඔයාලට කියනවා කන්ටිනියස් ඇසෙස්මන්ට් කියලා. හරිද? ඉතින් අන්න ඔය වගේ ලකුණු ඇඩ් වෙනවා. ඒ හින්දා මේ අර ඔයාලා කැමැත්තෙන් ඉන්න දේ ආසාව නැති කරගන්න එපා වැරදි දේවල් නිසා. මම කියන්නේ ඉතින් මයික්‍රෝ කරන්න try කරන්න කියන එක. පාඩම් කරන්න මට තේරෙන්නේ නැහැ. මම පාඩම් කරන්න කැමති කෙනෙක් නෙමෙයි. මම මයික්‍රෝ වල කැමති. ඒගොල්ලෝ ඒක ඩිපෙන්ඩ් වෙනවා. ඉතින් සිස්ටම් එකේ නම් ඔයගොල්ලන් ගොඩක් ලේසි. ඒක ඉතින් මාරු ලේසි සිස්ටම් එකේ මයික්‍රෝ. ඔය ටික තමයි කියන්නේ. මම වැඩ ගන්න මට ඔක් කියන්න ඕන වෙලා තිබ්බේ. පාඩම් වීඩියෝ කරන්න කියලා අන්තිම කරන්නේ නැහැ. ඒකකින් වීඩියෝ කරන්න ටික මම දෙකේ කෙනෙක් දෙකේ තියෙන කණේ පාඩම් කරනවා. ඒ වගේ ඒකින් තියෙන නිසා ඉතින් පාඩම් කරන්න ඕගලන්ට පාඩම් කරනවා කියන එක නේද දන්නවනේ. සමහරවිට වෙන්නේ යන කඩේකට දාලා තියෙනවා. මට පිළිගන්න කිසිම වීඩියෝ ක්ලිප්ස් දෙකක්
කෝල් කරලා පොඩි එකේ කියලා දානවා. ඉතින් බලන්න මේක වෙලාවල ඉතින් දාන්නට හරිනේ. වේටින් ඉස්කාලා තිබුණ මොනවද? ඒක කොහොමද ඉල්ලන්නේ මට කියන්නේ නැහැ. ඒක හරියට වේටින් කරනවා ටැක්ස්. ඉතින් මම කොහොමද සෝ මම පීඩන්නේ දෙනවා. මේක ඩවුන්ලෝඩ් කරනවා. හරි ඒක ඩවුන්ලෝඩ් වෙන හින්දා මට ඉතින් දැන් බලන්න එකක් තියෙනවා. හරි හොල්ලනවා. හරි මේක මම කොහොමද ඉන්ස්ටෝල් කරන්නේ දැන්. මම ළමයි මගේ දෙයක් මදි. හරිද? මම හැදෙන්න දාලා මම ඉන්ස්ටෝල් කරනවා. ඒක මම කතා හිතනවා. Om jadi kita kerana ini, ini saya kami mana ni? Ini dia mana kami ini? Ini boarding mana? Ini kita tahu. Ini kalau dia ini mana lah orang? Dia lu orang boarding apa sah? Ini boarding mana? Ini apa? Boarding anti mana? Boarding besar kan? Kebalah kalah ada apa day 2 හරිද මොකද මම ඊයේ වැඩක් කරේ නෑ ඊට පස්සේ දැන් නැගිටලා ඉස්මෙන්ට් බත් එක්ක ගහලා මම දැන් චුට්ට ආයේ මේ හරි කන්දරක් කියන්නේ වෙනවා යෝගට් එකක් කරනවා වීඩියෝ ගන්න තරම් දෙයක් නෑ මම ගත්තා ආවා මේ නිසා දැන් වැඩ පටන් ගන්නවා හරි ගැහුවනේ ඒක මම තව ටිකකින් ඒකට මොනවා හරි කරන්න කියන්නේ මම කියන්න කියලා හිතාන ඉන්නවා දැන් වැඩ කරනවා නේද නැත්තම් කරන්නේ මේක කාලා ටික වෙලා වැඩ පටන් ගන්නවා කියන්නේ කරලා ටිකක් පස්සේ ඒකට තමයි යන්න තියෙනවා මේ වෙබ්සයිට් එක. හරිද මේක තමයි ඔයගොල්ලෝ ලෙක්චර් නෝට්ස් ඔයගොල්ලෝ සබ්ජෙක්ට්ස් වලට ඒවට ඔයගොල්ලෝ කරන්න ඕනේ ඔක්කොම එන්රෝල් වෙන්න කියලා එහෙම නේද? හරිද? ඒකට ඒක තමයි. ඉතින් මේ තියෙන ඔයගොල්ලෝ මේ කරන කෝඩ් වල ඒවා. ඔයගේ ඔයගොල්ලෝ කොහොමද කරන්නේ කියමු ඔයගොල්ලන්ට ලෙක්චර් නෝට්ස් ඒ ඔක්කොම ප්‍රොෆෙසර් කියන්නේ ලෙක්චර් එක දාන්නේ ඔක්කොම ලෙක්චර් නෝට් එකේ ඉන්න තියෙන මේකේ හරිද ඒක කිව්ව හොඳයි කියලා හිතුණා hi guys මේ ඔයගොල්ලන්ට මේක පෙන්නේ නෑ කවුද මේ හින්දා මම යනවා දැන් මේක දකින්න ගන්න ගොඩක් කට්ටිය පොඩක් මේ නෝට් එකක් හදාගන්න ඕනේ හරි දැන් මම ඔතන කියන එක ඔතනට ඇහෙන්නේ නැහැ. හරිද මම ඔතන කියන්නේ
ඔයගොල්ලෝ ඥාන කන්න යනවා නම් ඒ දේවල් කන්සිඩර් කරන්න. අහලා බලන්න ඉස්සර තමයි බෝඩින් වලින් කරන්න පිළ යනවා කියන ඔයගොල්ලෝ සමහර වෙලාවට අයන් එකවත් ගහන්න දෙන්නේ නැහැ. ඉන්න හොඳට ඔයගොල්ලෝ අහන්න. හරිද? බෝඩින් එකේ අහන්න අපිට අයන් එක ගහන්න දෙන්නේ නැහැ. ඇයි කියන එක අහන්න. එතකොට ඒව දහන්න හම්බෙනවද වයිස් උතර ගහන්න දෙන සමහර බෝඩින් වල යන්න දෙන්නේ නැහැ. මොකද හිතේ විතරයි ගහන්න දෙන්නේ. මේ දේවල් බලලා ඥාන කන්න යනවා නම් අනිත් එක කියන්නේ ඥාන කන්නවා කියන අමාරුදේ නෙමෙයි. ඔයගොල්ලෝ කාලේ කාලයකදී ඉපාරනවා. හරිද? කොහොමද දැනන්නේ ඉතින් අපි දන්නවනේ. ඉතින් මම මට පුළුවන් විදියට ඉතින් මම මේ බත් එක හදාගත්තා. ඒකට මාරම රස වෙනවා. හරි මට කඩෙන් හදනවා වගේ මට රසයි. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ පුළුවන් තරම් ඥාන කන තැන සෙට් කරගන්න බලන්න. හරිද දැන් ඔතන යන්න හතර වීඩියෝස් අරගෙන නැහැ. දැන් ඉතින් අද ඊට සිතාම රෑ මගේ යාළුවා ආපහු ආවා. මම කිව්වා නෑ එනවා කියලා මම එන්න ලඟ වෙලා කියලා මම එනවා කියලා ආවා. හරිද? මේ ඉතින් මම ඔය විදිහට කරා. ඉතින් thank you so much for watching. ඒ වගේම මේ මොකක්ද මම කියන්නේ මට ආසාවක් තිබ්බා මෙහෙම බෝඩින් ලයිෆ් එක ගැන ඔයගොල්ලන් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මම ඒක උන්න කරා. ස්ටඩි ලීව් එක ඉවරයි. දැන් මේ වොයිස් ඕවර් කරා කියලා හිතන මේ වැඩක් කරනවා නම් පිස්සුත් වගේ ඉන්න පොඩ රිලැක්ස් වෙන්නත් එක්ක මම කරේ. ඉතින් ඔයගොල්ලෝ අපි අතෝ හම්බෙමු කැම්පස් එකට එන කට්ටිය. ඉතින් මට බ්ලොග් එක හදාන්න බැරි වෙයි ගොඩක් කාලට. කැම්පස් එකට එන කෙනෙක් නම් මාතු වල මම දිනේ කියවෙන්නේ මොනවා මාරුතුව ඉතින් මාව දැක්කොත් මාව උඩට ගන්න දෙනවා කතා කරනවා. හරි කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ තවලඳ ඒ කට්ටියට එන්න බලන්න ඉන්න කට්ටියට ප්‍රශ්න තියෙනවා මගෙන් අහන්න. රිප්ලයි දෙන්නෙත් ඒ මට වැඩ වැඩි නිසා මිසක් මැසේජ් දැක්කම රිප්ලයි නොදයින්නවා නෙවෙයි. හරිද? ඉතින් හරි එහෙම කියලා මට වදයක් කියලා ඔයගොල්ලෝ මැසේජ් නොදයින්නත් හරි ඉතින් ඕක තමයි කියන්න තියෙන්නේ. එහෙනම් මම අද දිගින් යනවා. Thank you so much for watching. Bye bye.